සාදරයෙන් පිළිගන්නව හැමෝම අපේ YouTube channel එකට. අනිත් අය අතරේ කැපිලා පේන්න කැමති කෙනෙක් නම් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ ලක්ෂණ කීපයක් තියෙනවා. අද අපි කතා කරන්නේ ඒ වගේ ලක්ෂණ 5ක් ගැන. දැනට මේවයින් කීයක් ඔයාට තියෙනවද සහ ඔයාට කීයක් තව හදාගන්න තියෙනවද කියන එක හරියටම බලන්න වීඩියෝ අවසාන වනතෙක් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අංක 1. හැකියාවන්ගෙන් පිරුණු විශේෂඥයෙක් වෙන්න. මේ විශේෂඥයෙක් වෙන්න කියලා කියන්නේ වෛද්‍යවරයෙක් එහෙම නෙවෙයි. ඔයා යම්කිසි ක්ෂේත්‍රයක ඔයාට යන්න පුළුවන් උපරිම දුර යන්න ඕනේ. සමහර වෙලාවට මේ කතා කරන්නේ ග්‍රැෆික් ඩිසයින් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හොඳට සින්දු කියන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් චිත්‍රාන්දින කෙනෙක්. එහෙම නැත්නම් නර්තනයක යෙදෙන කෙනෙක්. ඉතින් මේ ආදී විදිහට ඔයාට ඔයාගේ ක්ෂේත්‍රයේ යන්න පුළුවන් දුරක් තියෙනවනේ. උදාහරණයක් විදිහට සංගීතය කරන කෙනෙක්ට විශාරද කියලා කියන්නේ හොඳ ඉලක්කයක්. නර්තනය කරන කෙනෙක්ට වෙස් බඳිනවා කියලා කියන්නේ හොඳ ඉලක්කයක්. අන්න ඒ වගේ ඔයාගේ හැකියාව යම්කිසි ඉලක්කගත තැනකට ගෙනල්ලා ඔයා ඒ ක්ෂේත්‍රය තුල විශේෂඥයෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට අනිත් අය අතර ඒ ක්ෂේත්‍රයේ වගේම ඒ ක්ෂේත්‍රයෙන් පිටතත් ඔයාව කැපිලා පේන්න පටන් ගන්නවා. කොරියන් විභාගයේ දවසට බය නොවි. කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර. topics.com. අංක 2. සොයන් බිනේ ඇති කෙනෙක් වෙන්න. Taman පටන් ගත්ත දේ ඉවර කරන්න ඕනේ. ඒ වගේම අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. කිසිම වෙලාවක Tamanට Tamanගේ කන්ට්‍රෝල් එක නැත්තම් එහෙම කෙනෙක් තව පිරිසක් ඉදිරියේ කැපිලා පේන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් නම් තව පිරිසක් ඉන්න තැනක මත්පැන් නොබී ඉන්න. අන්න ඔයාගේ අරමුණ සහ ඩිසිප්ලින් එක එතනදී පැහැදිලිව පේනවා. ඒ වගේම මිනිස්සු බහුතරයක් ඉන්න තැනක කෑකොස්සන් ගහනකොට ඔයාට පුළුවන් නම් සද්ද නැතුව ඉන්න. අන්න ඔයාගේ ක්වොලිටි එක පේන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් ඔයාගේ සෙල්ෆ් ඩිසිප්ලින් එක හදාගෙන ඉන්න. ඉතින් ඒ ලක්ෂණය හරහාත් ඔයාට පුළුවන් පිරිසක් ඉදිරියේදී කැපිලා පේන්න උත්සාහ කරන්න. අංක 3. ඔපචුනිටි සීකර් කෙනෙක්. එහෙම නැත්නම් අවස්ථා හොයාගෙන යන කෙනෙක් වෙන්න. ඕනෑම පරිසරයක අභියෝගයක් තිබුණත් Tamanට ඒ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන් මට්ටමේ මිනිස්සෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔයා පුළුවන් තරම් අවස්ථා හොයාගෙන යන්න ඕනේ. ඔයා යම්කිසි දෙයකට දක්ෂ නම් ඒ දක්ෂතාවය මත තීරණය කරලා ඒ දක්ෂතාවයට හරියන තැන් හොයාගෙන යන්න ඕනේ. ඔයා හොඳ ගායකයෙක් නම් ගායකයෙක්ට තියෙන වටිනාකම් හොයාගෙන යන්න ඕනේ. ඔයා චිත්‍රාන්දින කෙනෙක් නම් ඔයාගේ හැකියාව කොහොම හරි මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ. ඉතින් මේ ආදී විදිහට ඔයාට තියෙන දක්ෂතාවයන් එක්ක ඔයා අවස්ථා කියන දේවල් හොයාගෙන පසුපස හඹාගෙන යන කෙනෙක් වෙන්න ඕනේ. හරියටම කියනවා නම් ඔයා අවස්ථා වෙනුවෙන් හරි කෑදරකමකින් යුක්ත මිනිසෙක් වෙන්න ඕනේ. එතකොට අනිත් මිනිස්සු කියන්න ගන්නවා අර කෙනා නම් ලේසියෙන් දෙයක් අතාරින්නේ නැහැ. එයා අවස්ථා හොයාගෙන යනවා. එයා හරියට දඩයන් කරන කෙනෙක් වගේ. අන්න ඒ වගේ මතවාදයක් අනිත් මිනිස්සුන්ගේ ඔළුවේ හැදෙන්න නම් ඔයා ඇත්තටම අවස්ථා හොයාගෙන යන කෙනෙක් විදිහට පත් වෙන්න ඕනේ. එතකොටයි ඔයාට කැපිලා පේන්න අවස්ථාව තියෙන්නේ. අංක 4. දිගුකාලීනව දේවල් හිතන දකින කෙනෙක් වෙන්න. ඒ කියන්නේ long term thinker කෙනෙක්. ඔයාට අද දවසේදී ඔයා මොනවද කරන්නේ කියන එක තීරණය කරන්න කලින් ඔයා අනාගතයේදී මොනවද කරන්න කියලා ඔයා මුලින්ම කල්පනා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් ටික අද දවසේදී කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා තට්ටු 30ක බිල්ඩින් එකක් හදනවා නම් ඔයා අද දවසේදී ඔයාට තට්ටු 30ම හදන්න බෑ. ඔයා අද දවසේදී කරන්න ඕනේ අත්තිවාරම සඳහා සැලසුම්කරණය කිරීම. ඊට පස්සේ හෙට දවසේදී ඔයාට පුළුවන් අත්තිවාරම දාන්න. අනිද්දා දවසේදී පුළුවන් ඒකට එකින් එක ගඩොල එකතු කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට පටන් අරගෙන තමයි ඔයාට තට්ටු 30 හදන්න වෙන්නේ. ඒ නිසා long term thinker කෙනෙක් දිගුකාලීනව දේවල් හිතලා ඒ වෙනුවෙන් වැඩ කරන මිනිස්සෙක් බවට පත් වුණොත් හැමෝම අතරේ ඔයාට කැපිලා පේන එක හරිම පහසු දෙයක් වෙනවා. අංක 5. හොඳ sannivedakaයෙක් වෙන්න. ඕනෑම ක්ෂේත්‍රයක හොඳින්ම මුදල් උපයන හැමෝම හොඳ sannivedakයන්. උදාහරණ විදිහට අධ්‍යාපනය හෝ වේවා, සෞඛ්‍ය හෝ වේවා, ව්‍යාපාර හෝ වේවා, එහෙම නැත්නම් එන්ටර්ටේන්මන්ට් වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ ඕනෑම ක්ෂේත්‍රයක මුදල් උපයන කෙනෙක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ sannivedakaයෙක්. ඒ වගේම යම්කිසි තැනක හොඳ නායකයෙක් කියලා කියන්නේත් හොඳ sannivedakaයෙක්. ඒ නිසා ඔයාට පිරිසක් ඉදිරියේ බය නැතුව කතා කරන්න පුළුවන් ස්කිල් එකක් හදාගන්න පුළුවන් නම්
පිරිසක් ඉදිරියේ කැපී පේනවා කියන එක හරිම පහසු දෙයක්. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන විදිහට ඔයා හොඳ අත්දැකීම් ටිකක් ලබාගෙන ඒ වගේම හොඳ පුහුණුවක් ලබාගෙන පිරිසක් ඉදිරියේ බය නැතුව කතා කරන්න හොඳ sannivedakek බවට පත් වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට කැපිලා පේන එක අමාරු දෙයක් නන් නෙවෙයි. ඉතින් මේ කියපු කාරණා පහෙන් කීයක් ඔයාගේ ජීවිතේ දැනට තියෙනවද? ඉස්සරහට ඔයා හදාගන්න බලාපොරොත්තු වෙනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වැදගත් නම් අනිත් අයට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. මේ කතා TV. හැමෝම හොයන කොරියන් ඇප් එක කොගෝ. කොරියන් භාෂා විභාගයට හුරු කරන ප්‍රශ්න පත්‍ර 150කට වඩා ඇතුළත් ලංකාවේ එකම ඇප් එක. දැන්ම පිවිසන්න www.kogo.lk. කොගෝ කොරියන්ම විතරමයි.